සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි present perfect. ඒ කියන්නේ ලා තියෙනවා, ලා ඉන්නවා කියලා. ලා ශබ්දේ මූලික කරගෙන ඉංග්‍රීසි භාෂාවේ අදහස් ප්‍රකාශ කරන්නේ මෙන්න මේ present perfect අවස්ථාවෙන් තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි බලමු මේ present perfect කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියලා. පළවෙනියටම ඔයාට තිරේ පේන්න තියෙනවා subject එක, ඊට පස්සේ දෙවෙනියට have has, තුන්වෙනුව PP verb, ඊට පස්සේ object ඔයාට දැක බලා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට උදාහරණයක් හදලා බලමු. ඇය ඇවිල්ලා ඉන්නවා. දැන් අපි මේක හදමු. right. ඇය කියන්නේ මොකක්ද? ඔයාලා දන්නෝ දැන්. ඉංග්‍රීසි වලින් ඇය කියන්නේ she. ඊට පස්සේ බලන්න දැන් දෙවෙනියට දාන්න ඕනේ have has දෙන්න එක්කෙනෙක්. එතකොට අපි ඇය කියන්නේ ඒක වචන, ඒ නිසා භාවිතා කරන්න ඕනේ has කියන ව්‍යාකරණය. she has. right. ඊට පස්සේ have has ගෙන් පස්සේ අපිට දාන්න ඕනේ අතීත කෘදන්ත පදේ. ඒ කියන්නේ verb list එකේ තුන්වෙනියට තියෙන පදේ තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ ඇවිල්ලා එනවා කියන එකේ තුන්වෙනි එක. එතකොට come, came, come. ඔන්න අපි ඒ වාක්‍ය හැදුවා. ඇය ඇවිල්ලා ඉන්නවා. She has come. තව වාක්‍යයක් අපි බලමු. තව වාක්‍යයක් අපි නිර්මාණය කළා ඒ විදිහටම බලමු. මම ටයිප් කරනවා තාත්තා වැඩ කරලා තියෙනවා. හරි. දැන් ඔන්න අපේ ඊළඟ වාක්‍යය තමයි තාත්තා වැඩ කරලා තියෙනවා. දැන් ඔබට පේනවා වාක්‍ය. දැන් අපි ඉංග්‍රීසියෙන් නිර්මාණය කරලා බලමු. තාත්තට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? father. තාත්තා ඒක වචනද බහු වචනද? තාත්තා ඒක වචනද බහු වචනද? ඒක වචනය. එහෙනම් අපි දානවා has කියන එක. father has වැඩ කරලා තියෙනවා. වැඩ කරනවට කියනවා work කියලා. ඒකට ed දාපුවම ඒකේ pp verb එක හැදෙනවා. father has worked.